බුදුරජාණන් වහන්සේ වදාළ මේ අම්මා තාත්තා දෙන්නා ගැන සැලකිල්ලෙන් කටයුතු කරන එක මහා මංගල කාරණාවක් විදිහට දරුවන්ගේ ජීවිතවලට. ඒ බව ගොඩාක් තැන්වල භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ මව්දෙමව්පියන්ට සලකාගෙන කටයුතු කරන එක බොහොම පිං වැඩෙන පිංකමක් විදිහට වදාළේ. බුදු පියාණන් වහන්සේ ළඟට එක වෙලාවකදී එනවා අම්මට සලකන එක රාජකාරිය කරගත්ත බමුණෙක්. එයා දවසේ වැඩ පටන් ගන්න අම්මගේ වැඩ ටික අවසන් කරලා. හැම දවසකම එයා මේ අම්මගේ රාජකාරී ටික ඉවර කරලා තමයි එයාගේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ, එයාගේ වැඩ කටයුතු පටන් ගන්න. ගමේ මිනිස්සු අතරත මෙයාට නමක් හැදිලා තිබුණා මාතු පෝසක කියලා. මාතු කියලා කියන්නේ අම්මට උපස්ථාන කරනවා කියන අදහසින් තමයි පෝසක කියලා කියන්නේ. පෝෂණය කරනවා, උපස්ථාන කරනවා කියන අදහසින්. ඉතින් ගමේ මිනිස්සු අතර මේ මාතු පෝසක නමින් ප්‍රසිද්ධ මේ මිනිස්සයා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගියා. ඒ හම්බ වෙන්න ගියේ මොකද? මේ මාතු පෝසක කියන මිනිස්සයාට බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා එන අය කියනවා ඔබ ඔය කරන දේ ඊටාම උසස් දෙයක්. ඔය අම්මාව බලා ගන්න එක ඊටාම උසස් දෙයක්. අපිට ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ අම්මා ගැන කියා දෙන තැනදී කියා දෙන්නේ මවට සැලකීම ඊටාම උසස් මංගල කාරණාවක් විදිහට. ඒ නිසා මේ මාතුපෝසක බුදුහාමුදුරන් වහන්සේව හම්බ වෙන්න යන්නේ මේ තමන් කරන වැඩේට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී වටිනාකම කියනවා කියලා. ඒ ගැන කතා කරගන්න තමයි මාතුපෝසක භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්නේ ගියේ. බුදුහාමුදුරන්ව බැහැ දැකලා මාතුපෝසක කියනවා ස්වාමීනි මගේ ජීවිතේ මං හදාගත්ත පුරුද්දක් තියෙනවා. ඒ හදාගත්ත පුරුද්ද තමයි මං හැම දෙයකටම කලින් අම්මගේ වැඩ ටික ඉවර කරලායි කිව්වා දවසේ වැඩ පටන් ගන්න. ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන දහමට අනුව මම මේ කරන දේ ගැන මොනවා හරි දෙයක් මට කියා දෙන්න කිව්වා. මිනිස්සු සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා තමන් කරන කියන දේවල් කොහොමද නිවැරදි කරගන්න ඕනේ කියලා. වැරදි කරනවා නම් ඒ වැරදි නිවැරදි කරගන්න බුදුහාමුදුරන්ගෙන් අනුශාසනා ලබනවා. නිධානයක් පෙන්වලා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ ජීවිතවලට අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒ අඩුපාඩුකම් පෙන්වලා දෙන තැන්වලදී අඩුපාඩුකම් කියලා හිතන්නේ නැතුව නිධානයක් පෙන්වලා දෙන විදිහට සලකගෙන ඒව හදා ගන්නවා බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් මේ මාතුපෝසක බුදුහාමුදුරන් වහන්සේගෙන් අර මහානකොට බුදුහාමුදුරන් වහන්සේ මාතුපෝසකට කියනවා මාතුපෝසක ඔබ කරන ක්‍රියාව ඉතාම උසස් ක්‍රියාවක්. හරිහම්බ කරගන්න දේවල් තමන් පරිහරණය කරන්නම විතරක් නෙවෙයි මාතුපෝසක අපි පාවිච්චි කරන්න ඕනේ. හරිහම්බ කරගන්න දේවල් තමන්ගේ අම්මා වෙනුවෙන් වියදම් කරනවා නම් මාතුපෝසක බහුම් පුඤ්ඤම් පසවති කිව්වා. හරිහම්බ කරන දේ අම්මා තාත්තා වෙනුවෙනුත් වියදම් කරනවා නම් මාතුපෝසක බහුම් පුඤ්ඤම් පසවති. අම්මා තාත්තා දෙන්නට වියදම් කරනකොට අම්මා තාත්තා දෙන්න ගැන සොයා බලනකොට අම්මා තාත්තා දෙන්න ගැන බලා ගන්නකොට බොහෝ පිං වැඩෙනවා මාතුපෝසක කියලා බුදුහාමුදුරන් ශාසනා කළා. අපි දන්නවා දහම් පාසල් පොතේ තියෙනවා තිරිසන් ලෝකේ බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටපු අවස්ථාවන් වලදී අම්මට පියාඹ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ පියාඹ ගන්න අම්මටයි තාත්තටයි දෙන්නට වයෝ වෘද්ධභාවය නිසා අත්තටු ගහලා පියාඹ ගන්න බැහැ. අපි හිතුවට ඉතින් පියාපත් තිබුණ පළියට අහසේ පියාඹන්නත් බෑ. ඒවට වාරු තියෙන්න ඕන හුළඟ කපා යන්න. හුළඟ කපාගෙන යන්න අත් දෙකට වාරු තිබුණ නැති වුණොත් එහෙම කැම බීම ටික හොයාගන්න සතාසිව් පාවට උනත් බැරි වෙනවා. ඒ නිසා මේ අම්මගේ තාත්තගේ දෙන්නගේ අත් දෙකට වාරු නැහැ. හුළඟ කපාගෙන අහසේ ඉගිල්ලිලා යන්න ගොඩක් දුර කැම හොයන්. බෝසතාණන් වහන්සේ පැටිය වෙලා ඉපදිලා ගිරා පැටියේ. බෝසතාණන් වහන්සේ ගිරා පැටියේ. මේ ගිරා පැටියා අර අම්මා තාත්තා දෙන්නට පියාඹ ගන්න බැරි හින්දා මේ තිරිසන් සතාට එනම හැඟීමක්. ඒ තමයි මම කාලා බඩ පුරවගෙන විතරක් යන්නේ නැතිව පියාඹ ගන්න බැරි, ඉගිල්ලෙන්න බැරි අම්මා තාත්තා දෙන්නටත් මම මොනවා හරි කන ඒ වගේ ටිකක් අරන් යනවා කියලා ගිරා පැටියට කල්පනා කරනවා. අම්මලගේ තාත්තලගේ හිතලත් එහෙමම තමයි. ඉතින් තිරිසන් ලෝකවල අම්මා තාත්තා උනත් දරුවන්ට පණ ඇරලා. අපි සමහර තැනක දකිනවා ඉතින් ඔය සුනක අම්මලා පැටව වැදුවට පස්සේ
කෑම කන්න පුරුදු වෙන කාලේ එනවනේ කිරි වරණ කාලයක් එනවනේ. හැමදාම කිරි බොන්න දෙන්නේ නැහැ. පැටව ලොකු වෙනකොට කිරි වරනවා. කිරි බොන එක නතර කරවනවා. ඒ කිරි බොරන එක නතර කරවන කාලේ දරුවන්ට කෑම කන්න පුරුදු කරන්න ඕනේ. මේ සුනක අම්මා ගිහිල්ලා කොහේ හරි තැනකින් හොඳට කාලා ඇවිල්ලා අද දරුවෝ ඉස්සරහා කාපු සේරම වමනේ කරනවා. මනුස්ස ලෝකේ අපිට නම් ඉතින් කෑම ටිකක් මෙලෙක් කරලා දෙන්න බ්ලෙන්ඩර් එකක් තියෙනවා කුස්සිය. නමුත් අර තිරිසන් සතාට පැටවුන්ට මෙලෙක් කරලා කොටලා අඹරලා කෑම ටික දෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ තිරිසන් සතා මොකද්ද කරන්නේ? කාපු කෑම නැවත දරුවෝ ඉස්සරහා වමාරනවා. වැමෑරුවට පස්සේ දරුවෝ ඊට පස්සේ කන්න පටන් ගන්නවා. ඇට එක හපලා කන්න බැරි පුංචි කාලේ අර අම්මා කාලා දාපු එක අර දරුවෝ කන්නේ බඩගින්න නිවා ගන්න. තිරිසන් ලෝකවල අම්මා තාත්තත් එහෙමයි. ඉතින් කෑමක් හම්බ වුණොත් දරුවෝ තමයි ඉස්සර කරගෙනම මතක් වෙන්නේ. ඔය කුරුල්ල දිහා බලන්න පැටව දැම්මට පස්සේ කොච්චර වාර ගානක් දවසට ගිල්ලනවද කියලා. සමහර වෙලාවට බලන් ඉන්නකොට හිතනවනේ මේ සත්තුන්ගේ පිහාටු රිදෙන්නේ නැද්ද කියලා. පැටව 4 දෙනෙක් හිටියොත් සමහර වෙලාවට 4 දෙනාට කී පාරකට පිහාඹගෙන යනවද? පණුව දෙන්නේ 3 දෙනෙක් හොයාගෙන. අම්මලා තාත්තලා දරුවන්ටත් දරුවෝ දෙමව්පියන්ටත් ඕනෝන් පුදුම බන්ධනයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන ජීවිතයේවල ඒ තිරිසන් ජීවිතවලදීත් අම්මා තාත්තා ගැන සැලකුවා සොයා බැලුව කටයුතු කරා. දරුවන් විදිහට ඒව හරි සතුටක් ඉතින් කල්පනා කරනකොට හිතනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ අම්මා කෙනෙක්ගේ හිතට තාත්තා කෙනෙක්ගේ හිතට මේ දාරක ප්‍රේමය කියන එක ගියාම ඒක හිතින් අයින් කරන්න ගොඩාක් අමාරුයි කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට වදාලා. ඒ නිසා අම්මව දකුණු උරේ තියන් තාත්තව වම් උරේ තියන් මුළු ජීවිත කාලයක් සැලකුවත් දරුවන්ට ණය ගෙවන්න බෑ කියලා. මුළු ජීවිත කාලයක් අම්මා තාත්තා දෙන්නව දකුණු උරේ වම් උරේ තියන් සැලකුවත් දරුවන්ට මව්දෙමව්පියන්ට ණය ගෙවන්න කවදාවත් බෑ කිව්වා. ඒ නිසා අපිට ජීවිතුන් අතර හිටියක් ජීවිතුන් අතර නැති වුණත් මතක් වෙන වෙලාවක් තියෙනවා නම් ඒ මතක් වෙන වෙලාවට කෘතඥ වෙන්න ඕන. අම්මගේ ලේ බින්දුව තාත්තගේ ලේ බින්දුව තමයි අද මට මේ තත්ත්වයට එන්න උපකාර වුනේ කියලා. කුස ඇතුලේ ඉන්න කාලෙදී වුණත් අම්මා මොන තරම් පරිස්සමක්ද ඉතින් දරුවෝ ගැන. ලොකු වෙනකොට අපිට එච්චර තේරුම් නැති වුණාට පුදුම රැකවරණයක් දෙනවා. පින්වතුන් අම්මලා තාත්තලා හින්දා දන්නවා. දරුවෙක් කුසට ආවට පස්සේ අම්මා කෙනෙක් කොච්චර දරුවා රැක ගන්න මහන්සි වෙනවද කියලා. මොකද දරුවා ජීවත් වෙන්නේ සම්පූර්ණ අම්මගේ මාර්ගයෙන්. අම්මා හුස්ම ගන්න එක නතර කරොත් දරුවට ජීවත් වෙන්න විදිහක් නැහැ. අම්මා කෑම ගන්න එක නතර කරොත් දරුවට කෑම ගන්න විදිහක් නැහැ. අම්මගේ කෑම වේල බඩට යන්නේ දරුවගේ කෑම වේලත් එක්ක. අම්මගේ හුස්ම රැල්ල බඩට යන්නේ දරුවට හුස්ම ගන්නත් එක්ක. අපි කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා කුස ඇතුලේ ඉන්නකොට ඒ හුස්ම ටික කෑම ටික පවා අම්මා දෙන්නේ සලසන්නේ පුදුම කරුණාවකින්. ඒ නිසා ගුණ සිහිපත් කරන්න පුළුවන් ඕනම තැනකදී මව්දෙමව්පියන් සිහිපත් කරාට කමක් නැහැ. මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි හින්දාම තමයි අපි ඉස්සර පුරුදු වෙලා හිටියේ රැයට නිදා ගන්න යනකොට අම්මට වැඳලා තාත්තට වැඳලා නිදා ගන්න. බණ පොතේ තියෙනව ලස්සන ගාථාවක් අභිවාදන සීලිස්ස කියලා. ඒ අභිවාදන සීලිස්ස ගාථාවේ තියෙනවා මේ සිල් ගුණ පිරුණු අයට අප උපස්ථාන කරනකොට වන්දනමාන කරනකොට සල්ලි වලට ගන්න බැරි ටිකක් අපිට ලැබෙනවා කියලා. සල්ලි වලට ගන්න බැරි ටිකක් අපිට ලැබෙනවා. ආයු වන්නෝ සුඛං බලං හතරක් තියෙනවා එතන. ආයුෂ වර්ණ සැප බල හතරක් එතන. ආයුරාෝග්‍ය සම්පත්තිය කියන එකත් ලැබෙනවලු. මව්දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට, වැඩිහිටියන්ට සලකනකොට අප උපස්ථාන කරනකොට ආයුරාෝග්‍ය සම්පත්තිය ලැබෙනවලු. ඒ කියන්නේ නිරෝගී සම්පත්තිය ලැබෙනවා. වයසත් එක්ක ඇඟේ පතේ එන දුර්වලතා හැරුණකොට ඇඟේ පතේ දුර්වලතා ඇති වෙන්නේ නැහැ. මේ සීලෙන් ගුණයෙන් මව්දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකනකොට ආයුරාෝග්‍ය සම්පත්තිය. ඒ විතරක් නෙවෙයි කවදා හරි දවසක මැරුණාම සග්ග සම්පත්තිය මේවච ස්වර්ග සම්පත්තියක් ලැබෙනවා කියලා. කෙලවර නිවන් සම්පත්තිය ලබන්නත් උපකාර වෙනවා කියලා බුදුහාමුදුරන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා අද මේ කරන පින්කම ඉතාම ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ තමයි අම්මව සිහිපත් කළ අම්මට පරලොවට පින් දෙන්නයි අපි මේ පින්කම අද මේ හැටියෙන් සිද්ධ කරන්නේ. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට මේ අම්මගේ ආදරය සෙනෙහස සම්බන්ධව මතු කරන ලස්සන තැනක් තමයි කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ අම්මා ගෙදර ඉන්න කාලේ ඉඳන්ම හිතේ තියාගෙන හිටපු ආසාවක් තිබුණා මහාන වෙන්න. බහතෝරණ වයසේ ඉඳලාම කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ අම්මගේ හිතට නිතරම මේ ශාසනය පැත්තට හිත නැඹුරු වෙන භාවය වැඩි. මල් පහන් පුදන්න, පන්සල් යන්න, බුදුන් වඳින්න, බණ අහන්න, දන් දෙන්න ශාසනය පැත්තට පුංචි වයසේ ඉඳලා
මේ දරුවගේ හිත පුදුම නැඹුරුවක් තිබුණා. ලොකු වෙන්න අම්මටයි තාත්තටයි පේනවා මේ ගෑනු දරුවගේ හිත දෙමව්පියන්ටත් වඩා ශාසනයට නැඹුරුයි. අදට උනත් සමහර තැනක එහෙම ඉන්නවා දෙමව්පියන්ටත් වඩා ශාසනයට ලැබි දරුවෝ ඉන්නවා. ඔය දහම් පාසලකට එහෙම ගියාම අපිට එක දරුවෙක් දෙන්නෙක් හොයාගන්න පුළුවන්. සමහර දරුවෝ දහම් පාසලට යන්නේ අම්මයි තාත්තයි පාන්දර නැගිටලා කරදර කරන නිසා. ඒත් සමහර දරුවෙක් දහම් පාසලට යන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට මම අද යනවා කියන අදහස ඇති කරගෙන. කම්මැලිකමක් නැතුව පාන්දර නැගිටිනවා දහම් පාසල් යන දවසක. සමහර තැනක අම්මලත් ඇවිල්ලා කියනවා ඉස්කෝලේ යන දවසක තමයි හාමුදුරනේ නැගිටව ගන්න අමාරු. දහම් පාසල් දවසට නම් කැමැත්තෙන්ම උදෙන් නැගිටිනවා කියලා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට යනවා කියන අදහස, කැමැත්ත, ශ්‍රද්ධාව ඒවා එකපාරට හැදුනේව නෙමෙයි. සසරින් අරන් ආපු ඒවා. සසරින් අරන් ආපු ඒවා. මේ කුමාර කාශ්‍යප හාමුදුරුවන් වහන්සේගේ අම්මත් පුංචි කාලේ ඉඳලා ශාසනයට හරිම නැඹුරුයි. ලොකු වෙනකොට තමන්ගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා හිටියා මහාන වෙන්න යන්න ඕන කියලා. ඒත් ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ව මහානකමට දෙනවා කියන එක අමාරු දෙයක් කරන්න. අම්මගේ බැඳීමෙන් තාත්තගේ බැඳීමෙන් දරුවෙක් අයින් වෙනකොට ඒක වාවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මහානකමට දෙන්න මේ අම්මට තාත්තට හිතුන්නේ නැහැ, විශේෂයෙන් පිරිමි දරුවෙක් නොවන නිසා. පිරිමි දරුවෙක් වුණා නම් ගැටලුවක් නැහැ. මේ ගෑනු දරුවෙක් නෙමෙයි මහාන වෙන්න යන්න ඕනේ කියලා ඉල්ලන්නේ. ගෑනු දරුවෙක්ගේ ජීවිතය හැමදාම කවුරු හරි කෙනෙකුගේ ආරක්ෂාව යටතේම පවතින එකක්. පුංචි වයසේදී තාත්තගේ ආරක්ෂාව, විවාහ ජීවිතයේදී ස්වාමියාගේ ආරක්ෂාව, වයස්ගත වෙද්දී දරුවන්ගේ ආරක්ෂාව යටතේ අම්මගේ ජීවිතේ අපි දන්නවනේ ඉතින් ගෙවෙන්නේ කොහොමද කියලා. පුංචි කාලේ තාත්තගේ ආරක්ෂාව, විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ ඒ තාත්තගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ ස්වාමියාගෙන්. ස්වාමියා තමයි තාත්තා කෙනෙක් විදිහට වෙන්නේ. වයස්ගත වුණාට පස්සේ දරුවන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න බලන්නේ. මේ සම්මයි තාත්තයි දෙන්න කැමති වුණේ නැහැ. පිරිමි දරුවෙක් වුණා නම් මහානකමට දෙන්න තිබුණා. ඒත් උඹ ගෑනු දරුවෙක්නේ මහානකමට දීලා කොහොමද කියලා ඇහුවා. මේ පාඩුවේ ගෙදරට වෙලා මේ තියෙන දෙයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදාගෙන පෞල් ජීවිතයක් ගත කරන්න කියන තැනටම තමයි අම්මයි තාත්තයි දෙන්න මේ ගෑනු දරුවව නැවත නැවත යොමු කළේ. ඒත් අර දරුවගේ හිතින් අදහසක් ඇරුන්නේ. අම්මලගේ බලපෑමට එයා නිසි වයස එනකොට විවාහ ජීවිතයටපත් වුණා. ඒත් එයාගේ හිතින් අදහසක් ඇරෙලා නැහැ. විවාහ වුණාට පස්සේ එයා ආපහු උත්සාහ කරලා බලනවා chance එකක් හම්බ වෙයිද කියලා මහත්තයාගේ. ඇයි? විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ අම්මා තාත්තා දෙන්නටත් වඩා බැඳීමක් ඇති වෙන්නේ ස්වාමියාත් එක්ක නිසා. ස්වාමියාගෙන් අහනවා මෙයා ඔයා කැමතිද මම මහාන ජීවිතයට යනවට? පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තිබිච්ච අදහසක් මේ මහාන වෙන්න ඕනේ කියන අදහස. ඒත් මගේ අම්මලා තාත්තලා ඒකට මට ඉඩ දුන්නේ නැහැ. ඔයාට පුළුවන් දහුව මගේ අදහස ඉෂ්ට කරගන්න ඉඩ දෙන්න. ස්වාමියා සමසීල, සමචාග, සමපඤ්ඤා, සමසද්ධා සම්පූර්ණ කරන් පෞල් ජීවිතයට ආපු කෙනෙක් නිසා ඒ හැඟීමට ස්වාමියා ඉඩ දුන්නා. ඔහු කියනවා කොයිතරම් උතුම් හැඟීමක්ද ඒක. පැවිද්දට යනවා කියන එක. ඒ නිසා ඔබේ අදහසට මම අවසර දෙනවා කියලා අවසර දුන්නා බිරිඳට මහාන වෙන්න යන්න. හරි සතුටක් ඇති වුණා. අම්මගෙන් තාත්තගෙන් නොලද අවසරයක් ස්වාමියාගෙන් ලැබුණානේ මහානකමට යන්න. ඒ නිසා මහානකමට යන්න තෝරගත්තේ බුදුහාමුදුරුවන්ගේ පැත්ත නෙවෙයි, දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්ත. ඔය බලන්න ආසාව තිබුණට හරි තැනට වැටුන්නේ නැතොත් එහෙම විනාශයි. ආසාව තියෙනවා යහපත් අරමුණක් වෙනුවෙන් ඒ ආසාව එයා පිහිටුවාගෙන ඉන්නේ. ඒ අරමුණ ඉෂ්ට වෙන විදිහේ පැත්තකට වැටුන්නේ නැතොත් එහෙම ජීවිතේ නන්නත්තර වෙලා යනවා. ඇයිට ඒක තේරුනේ නැහැ. ආසාවට හිත පිහිටුවාගෙන හිටපු නිසා කොහොම හරි මහාන වෙන්න ඕනේ කියලා හිතුවේ. කොතනද මහාන වෙන්නේ? කොතනද පිළිවෙත් පුරන්නේ? මොන විදිහටද පිළිවෙත් පුරන්නේ? ඒව ගැන සොයා බැලීමක් ඇයට අවශ්‍ය වුණේ නැහැ. කොහොම හරි මහාන වෙන්න ඕන කියන හැඟීම තිබුණ නිසා ඇය වැටුනේ දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තට. කණ්ඩායම් දෙකක් තිබුණානේ. භාගතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට සංඝ බේදය කරලා තිබුණානේ දේවදත්ත හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ දවසක් පින්ඩපාතේ වඩිනකොට දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ගිහින් බුදුහාමුදුරන්ට කියන්න කිව්වා. අද ඉඳලා මම වෙනම කණ්ඩායමක් එක්ක පොහොය කරනවා කියලා. ඒ නිසා දේවදත්ත හාමුදුරුවන්ගේ පැත්තට තමයි මේ තැනැත්තිය වැටුනේ. ඇයි ටික දවසක් බොහොම හොඳට සිල් ගුණ පුරාගෙන හිටියා. ආසයි මහාන ජීවිතේට. හරි නිදහස් තැනක්. ඒක ඉතින් නිදහස ඇති කර ගැනීමත් නැති කර ගැනීමත් අපි අතේම තමයි තියෙන්නේ. දායක පාර්ශව වැඩි වුණා කියලා නිදහස නැති කරගන්න නරකයි. අපි පවිද්‍ය ජීවිතේට ඇත්තටම ආවේ දායක පාර්ශව පීනනයකටපත් කරන්න නෙවෙයි. නමුත් සිව්පසය පූජා කරන නිසා ඒ ඇත්තන්ගේ
අවශ්‍ය කාරණා සොයා බලනවා. නමුත් අපි මුළු ජීවිතේම දායකයන්ගේ වැඩ කටයුතු වලටම වැය කරන්න හොඳ නැහැ. මහාන ජීවිතය කියලා කියන්නේ ඊට වඩා දෙයක්. සිවුරු පටිය කරගැට ගන්නකොට නිබ්බාන සච්චිකරණත්තාය කියලා වචනයක් කියනවා. නිබ්බාන සච්චිකරණත්තාය මේ දායකයා ශ්‍රද්ධාවෙන් පූජා කරන සිව්පසය පරිහරණය කරමින් පුළුවන් තරම් නිවන් සාක්ෂාත් කිරීමේ අරමුණට වැඩ කරගන්නවා කියන එක තමයි නිබ්බාන සච්චිකරණත්තාය කියලා කියන්නේ. ඉතින් මහා සංඝරත්නය අදට අඩු වැඩි වශයෙන් තම තමන්ගේ ශක්ති පමණින් මේ අරමුණට වැඩ කරගන්නවා. ගිහි පින්වතුන්ට වඩා හාමුදුරු නමකගේ මොවින් බුද්ධ වන්දනාව සිද්ධ වෙනවා වැඩි. ගිහි පිරිසට වඩා හාමුදුරු නමකගේ මොවින් පිරිස් සජ්ජායනාව කරනවා වැඩි. ධර්ම දේශනා කරනවා වැඩි. බුදුන් වැඳෙනවා වැඩි. බුද්ධ පූජාව තියනවා වැඩි. අමදිනවා වැඩි. ඒ සෑම පැත්තක් මේ කියන වතපිලිවෙත පැත්තේ ඉඳලා අතුලාන්තයට සෑම පැත්තක්ම පැවිද්දට ආවට පස්සේ ගොඩාක් ඉක්මනට වැඩෙනවා. පින්වතුන් සතියකට දවසක් වෙනම වෙලාව හදාගෙන එපැයි පන්සල අමදින්න ආස කෙනෙක් ඉන්නවනම් එහෙම ඉන්නවනේ ඉතින් අමදින්න ආසයත්ෝ ඉන්නවා ඒගොල්ලෝ ඉතින් වෙලාව හදාගෙන අමදින්න යනවා අනුරාධපුරයට ගියාම පාන්දර 2:00ට විතර මහසය මළුවට ඇතුළු වෙන්නකෝ බලන්න අමදින්න ආසයත්ෝ බස් අරගෙන ගිහිල්ලා කලින් දවසේ අවසර අරගෙන බස් අරගෙන අමදින්න ආසයත්ෝ කොහු අරගෙන බස් අරගෙන ගිහිල්ලා කණ්ඩායම් වශයෙන් මහසය මළුව පාන්දර 2:00ට විතර හැමදීමේ ආනිසංස පුදුමයි පේරුකාර චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේ ලියපු පොතක් තියෙනවා පුණ්‍යෝපදේශය කියලා. ඔය බුක් ෆෙයා ගියපු වෙලාවට එක එක්කෙනා ලියපු බොරු නවකතාවම විතරක් උස්සගෙන ඉන්නේ නැතුව ප්‍රලාප එක එක්කෙනාගේ මනසට එන හැඟීම් වල ලියලා තියෙන්නේ. ඒවම විතරක් ගොඩ ගහගන්නේ නැතුව මේ පුණ්‍යෝපදේශය බණට දහමට සම්බන්ධ පොතක් හැම අවුරුද්දෙම බුක් ෆෙයා ගිහලා ගන්න. දහමට සම්බන්ධ පොතක්. ඒ දහමට සම්බන්ධ පොත් අතරත අපි විශේෂයෙන්ම රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේගේ පොත් පරිහරණය කරනවා. පුණ්‍යෝපදේශයේ පොත හරියම ලස්සනයි. පුණ්‍යෝපදේශ පොතේ තියෙනවා ඇමදීමේ ආනිසංස. ඒව දැනගත්තට පස්සේ අපි පින්කම් කරනකොට අපිට මේ පින්කම් වල ඵලය ගැන අවබෝධයක් ඇතිව අපි කරනවා. එතකොට කරන්නන් වාලේ කරනව වෙන්නේ අවබෝධයෙන් කරනව වෙනවා. අවබෝධයෙන් කරනකොට ආනිසංස වැඩි. අවබෝධය නැතුව කරනකොට ආනිසංස අඩුයි. අවබෝධය හරහා තමයි ආනිසංස හැම වෙලාවෙදිම පිහිටවන්නේ. අවබෝධය ඇති වෙන්නේ මොකක් මතද? ශ්‍රද්ධාව මත. සද්ධා බීජං ශ්‍රද්ධාව බීජයක් කිව්වා. සද්ධා ධනං ශ්‍රද්ධාව ධනයක් කිව්වා. ශ්‍රද්ධාව නැති කරගන්න එපා කිව්වා. අවබෝධයට උපකාර වෙන්නේ ශ්‍රද්ධාවයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා මේ කුමාර කාශ්‍යප අම්මා හරීම ආසාවෙන් මහාන ජීවිතයටපත් උනේ. වතපිලිවෙත හරි කැමැත්තෙන් කරනවා කවුරුවත් කියනවට කරනව නෙවෙයි. අපි ගොඩක් වෙලාවට මිනිස්සු පන්සල් අමදිනව දකින්නවා. විහෙර විහාර අමදිනව දකින්නවා. බෝධිය වඳිනව දකින්නවා. ඒ ගොඩක් වෙලාවට කවුරු හරි කිව්ව හින්දා. කොහෙන්ද කිව්වේ කියලා බැලුවොත් එහෙම ජ්‍යොතිෂ කාර්යාලයකින්. ජ්‍යොතිෂ කාර්යාලයකින් කේන්දරේ බැලුවට පස්සේ කියලා 21 දවසක් පූජාවල් තියන්න කියලා. ඒ 21 දවස පූජාව තියනකොට හැම දවසකම පැන් කලත් 21 ගානේ දවසකට. අර ඒ කැරගෙනව මීටරේ කොහොමද දන්නවද? පැන් කල 21කට ටැප් සේර මැරලා පැන්වත් කර ගන්නකොට අර ඒ මීටරේ කැරගෙනව කොහොමද දන්නවද? හිතා ගන්න බැරි වේගයකට. වතුර බිල අරගෙන ඇවිල්ලා අහනවා ඒකක ගාන කොහොමද පැනලා තින්නේ කියලා. දවසකට 21 ගානේ කල දානකොට ඒකක ගාන පනින්නේ නැද්ද? ශ්‍රද්ධාව මත තමයි හැම වෙලාවෙදිම මේ අවබෝධය පිහිටවගෙන මේ කවුරුත් කියපු නිසා නෙවෙයි අය මේ වතපිලිවෙත කරන්නේ. ඇගේ ආසාවෙන්මයි. හරිම හොඳයි ඒවා. හරිම හොඳයි ඒවා. පුළුවන් දවසට සතියට දවසක් ළඟම තියෙන පන්සලක් තෝරගන්න. තෝරගෙන ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනනේ කියන හැඟීම හිතට ගන්න. නිවාඩු දවසට පැය භාගයක් පන්සලට වෙන් කරන්න සතියකට එක දවසක්. මේ වතපිලිවෙත හරහා රැස් වෙන කුසලය අනන්තයි. වත්තං අපරිපූර්ණතෝ නසීලම් පරිපූර්ණති. වතපිලිවෙත පිරෙන්නේ නැති තැන සීලයක් පිරෙනවා කියන එක හිතන්න බෑ කිව්වා. වතපිලිවෙත පිරෙන තැන තමයි කිව්වා සිල් ගුණ පිරෙන්නේ. ඒ නිසා මේ වතපිලිවෙත යම් තැනක පුරනවා නම් එහි ආනිසංස කියන්න බැරි තරම් විශේෂයෙන් ඉගෙන ගන්න දරුවන්ට හැමදීමේ ආනිසංස. නාගසේන හාමුදුරුවන් වහන්සේ ගැන හොයලා බලන්න නාගසේන හාමුදුරුවන් වහන්සේ ගැන හොයලා බලනකොට අපිට හම්බ වෙනවා නාගසේන හාමුදුරුවන් වහන්සේට ඒ තරම් තර්ක ඥානයක් ආවේ කොහොමද කියලා. නාගසේන හාමුදුරුවන් වහන්සේට ඒ තරම් තර්ක ඥානයක් ආවේ කොහොමද? හැමදීමේ ආනිසංස. නාගසේන හාමුදුරුවෝ ඒ බුද්ධ ශාසනවලදී පැවිදි වුණ තැන ඉන්න පන්සල හම්බ වුණා. පන්සල හම්බ වුණ තැන පන්සලේ අත් දෙක අකුලගෙන හිටියේ නෑ. පුළුවන් හැම වෙලාවකදී මේ පන්සල අමදින කටයුතු කරා නාගසේන හාමුදුරුවෝ. හැමදීමේ ආනිසංස කියන්න බැරි තරම් ඉගෙන ගන්න දරුවන්ට මතක හිටින්න ගොඩාක් හොඳ අභ්‍යාසයක්. ඔය සරස්වතී පූජාව, ගණදේවී පූජාවල් තියලා ආශිර්වාද ගන්නවා වගේම ඊටත් වඩා මහා ශ්‍රේෂ්ඨ ආනිසංස රැස් වෙනවා. බුද්ධ ස්ථානයක් Tamanගේ අත් දෙකෙන් අමදින්න ලැබෙනවා නම්
ඒ ශ්‍රද්ධාවන්ත අය දන්නවා ඒකයි අර පුණ්‍යෝපදේශයේ වගේ බණට දහමට සම්බන්ධ පොතපත කියවනකොට අපි මේ ශාසනයෙන් මීට වඩා ගොඩාක් ප්‍රයෝජන ගන්න බලනවා. පන්සලේ ධර්මශාලාව වුණත් හිස් අවකාශයක් බවට පත් වෙන්නේ නැහැ. බෝධීන් වහන්සේ ළඟ වුණත් කවුරුවත් නැති තැනක් බවට පත් වෙන්නේ නැහැ. මේ බණ පොතපත කියවනකොට අපට වතපිලිවෙත ගැන හම්බ වෙනවා. වතපිලිවෙත ගැන අපිට හම්බ වෙනකොට අපි හිතනවා වතපිලිවෙත පුරන්න ඕන. කවුරුවත් කරන ඒවා මට ගන්න බෑ. අම්මා කරන ටික තාත්තා කරන ටික අයියා කරන එක අක්කා කරන එක ඒක මට ගන්න බෑ. වතපිලිවෙත මම කරොත් තමයි ඒ වතපිලිවෙතේ ආනිසංස මට පිහිටන්නේ. අම්මා කරොත් අම්මට පිහිටනවා. තාත්තා කරොත් තාත්තට පිහිටනවා. ආන්න ඒ වගේ කරන්නාටයි පිහිටන්නේ. ඒ නිසා ඒ අදහස හිතට අරගෙන මේ කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ අම්මා හොඳට වතපිලිවෙත කරනවා. ශ්‍රද්ධාවෙන් මහාන ජීවිතය ගත කරන අය. ටික දවසක් යනකොට ඇයට තේරෙනවා ඇගේ වෙනස. මේ මහාන ජීවිතේ වතපිලිවෙත කරමින් ඇය ඉන්නකොට ඇයට තේරෙනවා ඇගේ වෙනස. ඒ වෙනසට හේතුව මොකක්ද කියලා ඇය දන්නවා. ගැහණියක් විදිහට ඇය දන්නවා වෙනසට හේතුව මොකක්ද කියලා. ඇයට තේරෙනවා දරුවෙක් පිළිසිඳගෙන වගේ ගතියක් ඇඟට. ඒත් දැන් මේක කොහොමද කට ඇරලා කියන්නේ? තමන් පන්සලක පැවිදි වෙච්ච කෙනෙක් දැන් මහාන ජීවිතයටපත් වෙලා. මහාන ජීවිතයටපත් වුණ තමන්ට දරු ප්‍රසූතියක් ලං වෙනවා කියන එක එළිය සමාජයට ආරංචි වුණොත් එහෙම ගල් ගහලා පන්නයිනේ කියලා. ඇයට මේ සිදුවීම සම්බන්ධව අතිශය බයක් ඇති වුණා. මේ දරුවෙක් ලැබෙන්න ඉන්න එක ගැන අතිශය බයක් ඇයට ඇති වුණා. කියන්න කෙනෙක් නැහැ, ගෙදරට කියන්නත් බෑ දැන්. කියන්න ඉන්න එකම එක්කෙනා මේ දේවදත්ත හාමුදුරුවෝ, තමන්ගේ ගුරුවරයා. ඇය ගිහිල්ලා දේවදත්ත හාමුදුරන්ට වැඳලා කියනවා ස්වාමීනි මහාන ජීවිතයටපත් වුණ තැනක කවදාවත් මගේ අතින් වරදක් වෙලා නැහැ. හැබැයි ගිහි ජීවිතයේ තුල ඉන්නකොට මම අඹසමියන් විදිහට කටයුතු කළා. මේ විදිහට දරු පිළිසඳ ගැනීමක් වෙලා තියෙනවා කියලා දේවදත්ත හාමුදුරන්ට කියනකොට දේවදත්ත හාමුදුරන් දෙවුලලා ගියා. පන්සලේ ඉන්න හම්බ වෙන්නෙත් නැහැ මට මේ සැරේ. මිනිස්සු දැනගත්තොත් එහෙම ඇඟිල්ල දික් කරන්නේ මගේ පැත්තට. ආන්නේ නිසා මෑයව වහාම පන්සලෙන් අයින් කරන්න ඕනි කියලා පන්සලෙන් ඇයට යන්න කියලා කිව්වා. යන්න කිව්වට ඇයට යන්න තැනක් නැහැ. දැන් සිවුරු වරලා ආපහු ගෙදරට යන්න බැහැනේ. සිවුරු වරලා ගෙදරට ගියොත් එහෙම මිනිස්සුත් එක එක නම් හදාගෙන තියෙනවනේ සිවුරු වරලා යන අයට කියන්නේ. අපිත් දන්නවා ඉතින්. මිනිස්සුත් නම් හදන් තියෙනවා සිවුරු වරලා යන අයට කියන්නේ. ඒ නිසා ඇයට ගෙදරට යන්න බෑ. ගෙදරට ගියොත් නව නින්දාවක්. ඒ නිසා ඇය කල්පනා කරනවා මොකද්ද කරන්නේ කමක් නැහැ. බැනුම් අහගෙන හරි මම නිවැරදියි. මම නිර්දෝෂයි. දරුවා හම්බුනොත් දරුවව මම හදාගන්නව බැනුම් අහගෙන හරි මම පන්සලේ ඉන්නවා කියලා හිතලා ඇය ඉන්න තීරණය කළා. නමුත් දේවදත්ත හාමුදුරුවෝ ඉන්න දෙන්නේ නැහැ. හොඳින් කියලා යන්නේ නැති තැන ගහලා පන්නන්න තීරණය කළා. අර බාන අසත්පුරුෂයෙක් ළඟට ගියාට පස්සේ සිද්ධ වෙච්ච හානිය ජීවිතේ කවදාවත් අසත්පුරුෂයෝ ලැබෙන්න හොඳ නැහැ ආශ්‍රයයට. අසත්පුරුෂයෝ ජීවිතේට හම්බුනොත් එහෙම මුළු ජීවිතේම නන්නත්තර වෙලා යනවා. මංගල සූත්‍රයකයි තියෙන්නේ අසේවනාච බාලාණන් ඉස්සෙල්ලම මංගල කාරණාව. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර කල්පනාකාරීද ශ්‍රාවකයව ධර්ම මාර්ගයට ගන්න. ඉස්සෙල්ලම මංගල කාරණාව විදිහට දේශනා කළේ මාතා පිතූ උපට්ඨානන් නෙවෙයි, අම්මා තාත්තට සලකන්න කියලා නෙවෙයි. දානංච ධම්මචර්යාච දන් දෙන්න ධර්මචාරීව හැසිරෙන්න ඒකත් නෙවෙයි. කාලේන ධම්ම සාකච්ඡා ඒකත් නෙවෙයි. ඉස්සෙල්ලම මංගල කාරණාව විදිහට භාගතුන් වහන්සේ වදාළේ අසේවනාච බාලාණන්. යහපත කියා දෙන ජීවිතයට එකතු කරගන්න කියලායි වදාළේ. දේවදත්ත හාමුදුරුවෝ ගහලා පන්නන්න තීරණය කළා. කුමාර කාශ්‍යප හාමුදුරුවන් වහන්සේගේ මේ අම්මට යන්න තැනක් නැහැ. තාම දරුවා ලැබිලා නැහැ. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ලැබිලා නැහැ. යන්න තැනක් නැහැ. ඇයි පන්සලෙන් එළියට යනවා අඬ යන්න තැනක් නැතිව. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ දිහාවට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම ගොඩක් ආසාවෙන් මහාන ජීවිතයට ආවේ. ඒත් මට දැන් තේරෙනවා මහාන ජීවිතේ මට දිගට ආසාවෙන් කරන්න බැරි වෙයි කියලා. මගේ වරදක් නෑ ස්වාමීනි. නමුත් මෙන්න මේ විදිහට දරු පිරිසිඳ ගැනීමක් වෙලා තියෙනවා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ හරි කරුණාවන්තයි. උන්වහන්සේ කොහෙත්ම කලබල වෙන්නේ නැහැ මොනම දෙයකටවත්. හරීම නිවීමක්. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙනකොට ඒ ආධ්‍යාත්මික සංවර්ධනය බාහිරින් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මේක හංගගෙන ඉන්න බෑ කාටවත්. ධර්ම මාර්ගය තුල යනකොට ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙනවා. ආධ්‍යාත්මික සංවර්ධනය බාහිරින් ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාවන්තකම කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අම්මට කියනවා නැගණිය කලබල වෙන්න ඕනේ නැහැ හැම දෙයකටම උත්තරයක් තියෙනවා. කලබල වෙන්න ඕනේ නැහැ හැම දෙයකටම උත්තරයක් තියෙනවා. පණිවිඩය යවුවා දෙන්නෙකුට. මෙතන වගකිව යුතු පිරිසක් ඕනේ මේ අවනඩුව විසඳ ගන්න මේකේ ඇත්ත නැත්ත තීරණය කරන්න වගකිව යුතු පිරිසක් ඕනේ. මේ වගකිව යුතු පිරිස හොඳට රහස් රකින්න වචනය ආරක්ෂා කරන පිරිසක් වෙන්නත් ඕනේ.
හන්දි ගානේ කියවගෙන යන අයව මෙතනට ගෙන්නලා බෑ. එහෙම වුණොත් එහෙම තථාගතයන්න් වහන්සේටත් කැලලක් හදනවා. ඒ නිසා වගකිව යුතු පිරිසක් මෙතනට ගෙන්න ගන්න ඕනේ. ඒ නිසා පණිවිඩයක් යවුවා විශාඛා මහ උපාසිකාවට. වගකිව යුතු තැනැත්තියක් ඇයි. ඇයි පුදුම විදියට පන්සලට ආදරය කළ ශාසනයට ආදරය කර තැනැත්තියක් විශාඛා මහ උපාසිකාව. පුංචි වයසේ ඉඳලා පුදුම නැඹුරුවක් තිබුණ බුද්ධ ශාසනයට. ඒ නිසා තමයි Tamanට පරම්පරාවෙන් ලැබිච්ච මහලතා මේලා පළඳනාව කහවණු 9 කෝටියකට වික්කා. පරම්පරාවෙන් ලැබිච්ච ආභරණය කහවණු 9 කෝටියකට වික්කා. අපි නම් පරම්පරාවෙන් ලැබුණ පිගානක් පරම්පරාවෙන් ලැබුණ කෝප්පයක් එහෙම වුණත් හිතලා බලන්න අපි කොච්චර පරිස්සම් කරනවද ඒක කියලා. පරම්පරාවෙන් ලැබුණ දේවල් වලටත් අපිට ගොඩාක් තියෙනවනේ චන්දරාගය, ආසාව. විශාඛාව පරම්පරාවෙන් ලැබිච්ච මේ පළඳනාව විකුණලා පන්සලක් හැදුවා පූර්වාරාමය කියලා. භාගතුන් වහන්සේ පණිවිඩයක් යව විශාඛාවට එන්න කියන්න කියලා. ඇයි විතරක් මදි. උපාලි මහරහතන් වහන්සේටත් එන්න කියන්න කියලා පණිවිඩයක් යව. ඒත් මදි. කොසල් රජතුමාටත් එන්න කියන්න කියලා රටේ ප්‍රධානීය වශයෙන් රජතුමාටත් පණිවිඩයක් යවුවා එන්න කියන්න කියලා පන්සලට. විශාඛා මහ උපාසිකාවත් කොසල් මහ රජතුමාත් උපාලි මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රධාන සම්භාවනීය වැදගත් පිරිසක් මෙතනට එකතු වුණා. එකතු වෙලා මේක විනිශ්චය කරලා මේකේ මුලැමැදාග හරියට තෝරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ විශාඛාවට පැවරුවා. විශාඛාව අර මෙහෙණින් වහන්සේව එක්කගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රතිඵල අරගෙන එනවා. ස්වාමීනි මේ දරු පිළිසඳ ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ පැවිද්දට කලින් කිව්වා. කොච්චර හිතන්න අද නම් අපි එක බලා ගන්න ස්පිරිතාල් ගන්න රස්සියාදු වෙන්න ඕන. මේ දරු පිළිසඳ ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ පැවිද්දට කලින් කිව්වා. පරණ මිනිස්සු තුල පුදුම දැනීමක් ඒ සම්බන්ධව තිබුණා. අද වගේ තාක්ෂණයේ දියුණු නැති කාලේ දරු පිළිසඳ ගැනීම ලං වෙනකොට දරුසෙ පිළිසඳ ගැනීම දරුවා බිහිවීම දැන් ළඟයි ඒකට සූදානම් වෙන්න ඕන කියලා ඒ හැම දෙයක් පිළිබඳවම පුදුම දැනීමක් මිනිස්සු තුල තිබුණා. ඒක කොහෙන් මිනිස්සුන්ට ආපු දැනීමක්ද මන්ද? විශාඛා මහ උපාසිකා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේක විවාහජී මේක පැවිද්දටපත් වෙන්න කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඔබ භාගතුන් වහන්සේ ඒක දන්නවා. බුදුරජාණන් වහන්සේ දැනගත්තට බුදුරජාණන් වහන්සේට තනියෙන් තීරණය කරන්න බෑනේ. ඇයි නිර්දෝෂයි කියලා. ආන්න ඒ නිසායි මේ වගකිව යුතු පිරිස මෙතනට ගෙන්නුවේ. වගකිව යුතු පිරිස ගෙන්නලා ඇයි නිර්දෝෂයි කියලා ඔප්පු වුණාට පස්සේ කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. කොසල් මහ රජතුමා මේ සිදුවීම හොඳට අහගෙන හිටියා. කොසල් මහ රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි හම්බ වෙන්න ඉන්න දරුවා ගැන බය වෙන්න එපා කිව්වා. හම්බ වෙන්න ඉන්න දරුවා ගැන බය වෙන්න එපා කිව්වා. දරුවා බිහිවීමට අවශ්‍ය කරන සියලුම පහසුකම් මන් සලසනවා කිව්වා. ඒ විතරක් නෙවෙයි දරුවව ජීවිත කාලය පුරාවටම උනත් බලා ගන්න වගකීම මම බාර ගන්නවා කියලා කිව්වා. පැවිදි වෙනකොට සමහර අම්මලා තාත්තලා පොඩි හාමුදුරුවන්ගේ වගකීම ගන්නව කැපකරුදායකයා කියන්නේ. අද නම් ඒව ගොඩක් වෙලාවට අඩුයි. ඉස්සර පැවිදි වෙනකොට ඒ පන්සලට හාමුදුරුවෝ පැවිදි වෙනකොට පොඩි හාමුදුරුවෝ නම් පැවිදි වෙන එක හරිය සම්පතක්. ඉතින් ගමේ අයට ඉතින් මිනිස්සුන්ගේ දේවල් ටිකට වගේම ආධ්‍යාත්මික ගමන යන්නත් මහාන ජීවිතේ උපකාර වෙන නිසා කැපකරුදායකයෝ කියලා පිරිසක් හැදිලා හිටියා. ආන්න ඒ වගේ කොසල් රජතුමා මේ දරුවගේ සම්පූර්ණ වගකීම බාරගත්තා. දරුවා බිහි වුණාට පස්සේ රජමාලිගාවේ දරුවා වැඩෙනවා. වැඩෙන දරුවට කිරියම්මලා හොඳට සලකනවා බලා ගන්නවා. අම්මා කිරි ටික දෙන්න විතරක් යනවා. මෙහෙණින් වහන්සේ කිරි ටික දෙන්න විතරක් යනවා. අර කිරියම්මලා දරුවව බලා ගන්නවා. දරුවා ලොකු මහත් වෙනකොට අම්මා ගැන අහන්න ගත්තා. අම්මා ගැන අහනකොට කොසල් රජතුමාට අම්මා ගැන හංගන්න බැරි වුණා. අම්මා ගැන කියන්න වුණා. අම්මා ගැන කිව්වා. අම්මා පැවිදි වෙලා ඉන්න කෙනෙක් කිව්වා. අම්මා පැවිදි වෙලා ඉන්න කෙනෙක් කිව්වා. ශාසනයේ පැවිදි වෙලා ඉන්න කෙනෙක් අම්මා කියලා කියනකොට මේ කාශ්‍යපයාගේ නම කුමාර කාශ්‍යප. මේ පුංචි දරුවටත් ආස හිතෙනවා අම්මා වගේම මහාන වෙන්න. කොසල් රජතුමා මහාන වෙන වයස ආවට පස්සේ දරුවව පැවිදි කරවනවා. මේ පුංචි හාමුදුරුවෝ පුංචි වයසේදීම හොඳට බුදුරජාණන් වහන්සේගේ ධහම හොඳට හිතට අරගෙන අම්මා ගැන තියෙන සෙනෙහසට වඩා මේ පුංචි හාමුදුරන්ගේ හිතට තියෙන ධහම සම්බන්ධ ඇල්මක්. ඒ නිසා අම්මා ගැන අදහස හිතින් අත්හැරලා ධහම සම්බන්ධ අදහස හිතට ගත්තා. අම්මා සම්බන්ධ අදහස හිතට ගත්තොත් එහෙම මේ පුංචි හාමුදුරන්ට ධහම වඩන්න හම්බ වෙන්නේ නැහැ. නිදා ගන්න ගියත් මතක් වෙනවා. දන් වළඳන්න ගියත් මතක් වෙනවා. වාඩි වෙලා ඉන්නකොටත් මතක් වෙනවා. අපිට නිතර මතක් වෙන සංඥා නාම වලින් එක සංඥා නාමයක් අම්මා කියන සංඥා නාමය, අනෙක් සංඥා නාමය තාත්තා කියන සංඥා නාමය. ඒ සංඥා නාම දෙක අපිට නිතර මතක් වෙනවා. ඒ නිසා මේ පුංචි හාමුදුරුවෝ මේ අම්මා ගැන හැඟීම හිතින් අත්හැරියා. අත්හැරලා මහානදම් පුරන්න පටන් ගත්තා එකම හැඟීමකින් වැඩි කාලයක්. උන්වහන්සේ පෘථග්ජන භාවයෙන් හිටියේ නැහැ. මගඵල ලැබුවා.
මගපල ලැබපු මේ පුංචි හාමුදුරුවෝ පොඩි කමට පාත්‍රෙත් තරම් පින්න පාතේ වඩිනකොට අර අම්මා හැමදාම හොරෙන් බලන් ඉන්නවා. හැමදාම හොරෙන් බලන් ඉන්නවා. කාටවත් පේන්න කතා කරන්නේ නැහැ. ඒත් මේ පුංචි හාමුදුරුවෝ පින්න පාතේ වඩිනකොට හැමදාම අර අම්මා දරුවට පේන්නේ නැති වෙන්න හොරෙන් අර පුංචි හාමුදුරුවෝ පිටිපස්සේ යනවා පින්න පාතේ වඩිනකොට. හැබැයි දරුවට පේන්න ආවේ නැහැ. ඇයි දරුවට පේන්න ආවේ නැත්තේ? අම්මට පේනවා ආසාවෙන් මහානකමේ ඉන්නවා කියලා. ආසාවෙන් මහානකමේ ඉන්න මේ දරුවගේ ඇහැට මේ අම්මා දර්ශනය වුණොතින් එහෙම අර මාතෘ ස්නේහය දරුවගේ හිතේ ඇති වෙනවා. ඇති වුණාට පස්සේ අම්මා ළඟට එන්න හිතෙනවා. ඒ නිසා මේ අම්මා හොරෙන් තමයි මේ පුංචි හාමුදුරුවන්ගේ තමන්ගේ පුතාව බලන්නේ. දවසක් ඇයට දරුවා පිණ්ඩපාතේ වඩිනකොට වාව ගන්න බැරි වුණා. කතා කරන්නම හිතුණා. ඇය අර පිණ්ඩපාතේ වඩින පුංචි හාමුදුරුවෝ කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට පුතේ කියලා කතා කළා. කුමාර කාශ්‍යප පුංචි හාමුදුරුවෝ දන්නවා අම්මා පස්සෙන් එනවා කියලා. අම්මා පස්සෙන් එනවා කියලා දන්නවා වුණාට කුමාර කාශ්‍යප පුංචි හාමුදුරුවෝ මොන වෙලාවකදීවත් තමන් ඒක දන්නවා කියලා අම්මට ඇඟෙව්වේ නෑ. අම්මා පිටිපස්සෙන් එනවා තමන් ගැන සොයා බලනවා කියන එක දන්නවා කියලා කුමාර කාශ්‍යප පුංචි හාමුදුරුවෝ පොඩ්ඩකටවත් අම්මට දැනෙන්න සැලැස්සුවේ නෑ. මොකද එහෙම දැනුවත්ව ඒ දේ වෙනවා කියලා අම්මට දැනුණා නම් එහෙම අම්මා දන්න අම්මා හිතනවා මේ විදිහට හැමදාම දරුවා පිටිපස්සෙන් යන එකට දරුවා කැමතියි කියලා. ඒ නිසා දැනෙන්න සැලැස්සුවේ නෑ. අර පුතේ කියලා කතා කරපු තැනදී නොදන්න විදිහට බැලුවා කවුද කතා කරන්නේ කියලා. දැක්ක අම්මා කතා කරන්නේ කියලා. මේ කුමාර කාශ්‍යප පුංචි හාමුදුරුවෝ අම්මා දිහා බලලා අහනවා. මහාන වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද කියලා. තාමත් බැරි වුණාද ඇහුවා. ඔය හිතට අරන් තියෙන දරුවා කියන හැඟීම හිතින් අයින් කරන්න තාමත් බැරි වුණාද කියලා. ඒ වචන කීපේ දරුවගේ කටින් පිට වෙනකොට අර අම්මට ඒක ඉවස ගන්න බැරි වුණා. මේ තරහකට කිව්ව නෙමෙයි. කුමාර කාශ්‍යප පුංචි හාමුදුරුවන් වහන්සේට උන අම්මත් ලෝකෝත්තර මාර්ගෙ පෙන්වන්න. යම් දරුවෙක් අම්මට ප්‍රතිඋපකාර දැක්වුවා වෙන්නේ තාත්තට ප්‍රතිඋපකාර දැක්වුවා වෙන්නේ කොහොමද දන්නවද? ලෝකෝත්තර මාර්ගෙ පෙන්වුවොත් විතරයි. ලෝකෝත්තර මාර්ගය පෙන්වනවා කියන එක ලේසි නෑ ඉතින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මට ලෝකෝත්තර මාර්ගය පෙන්වන්න ගෙදරට වැඩි පිරිනිවන් පාන. ඉස්කෝලේ යන දරුවෝ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ මහ ගෙදර. ඇයි මහ ගෙදර පිරිනිවන් පෑවේ? මහ ගෙදරට යන්න තීරණය කළේ අම්මයි ටියේ මහ ගෙදර. අම්මා ඒ වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයි. මහා බ්‍රහ්මයා තමයි සියල්ල මැව්වේ කියලා මහා බ්‍රහ්මයාට මහා පුදුම ගෞරවයකින් මහා පුදුම භක්තියකින් මේ අම්මා වඳින්න පුදන්න පුරුදු වෙලා හිටියා. බ්‍රහ්මයාගෙන් තොර ලෝකයක් ඇයට තිබුණේ නැහැ. මුළු විශ්වයම නිර්මාණය කළේ මහා බ්‍රහ්මයාමයි කියලා ඇය මහා විශ්වාසයක් ගොඩනගාගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අම්මට කියා දෙනවා මේ ලෝකේ කවුරුවත් මවලා නැහැ. මේ මොකක්වත් කවුරුවත් මවලා නැහැ. මේවා සේරම හේතුඵල ධර්මතාවයට යටත් ඇති වෙලා තියෙන්නේ කියලා අම්මට කියා දීලා අම්මා සෝවාන් මාර්ගඵලයේ පිහිටවන අන්න අම්මට ණය ගෙව්වා. බුදු පියාණන් වහන්සේ තමන්ගේ අම්මව හම්බ වෙන්න මාතෘ දිව්‍ය පුත්‍රයව හම්බ වෙන්න බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩියා. අභිධර්ම දේශනාව සිද්ධ කළ අම්මට මාර්ගඵල ලබා දුන්නා. අන්න අම්මට ණයෙන් මිදුණා. තාත්තා නැති වෙනවා කියන ආරංචි එනකොට භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නයේ සමග තාත්තා ළඟට ගියා. ගිහිල්ලා තාත්තගේ හිස අතගගා අත්හැරීම සම්බන්ධව කියා දුන්නා. මනසින් අත්හැරීම තුල තමයි සැහැල්ලුව ඇත්තේ කියලා කියා දුන්නා. තාත්තට මාර්ගඵල ලබා දුන්නා. යම් දරුවෙක් මවට ප්‍රතිඋපකාර දැක්වුවා වෙන්නේ පියාට ප්‍රතිඋපකාර දැක්වුවා වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ පෙන්වුවොත්. ඒ නිසා මේ දරුවට ඕන කරන්නේ අම්මගේ හිතේ තියෙන මේ ආදරණීය බැඳීම ගලවලා මේකේ ඇති දෙයක් නෑ මේ ආදරය තමයි මුලාව කියලා අම්මට වටහලා දෙන්න. ආදරය තමයි මුලාව කියලා වටහලා දෙන්න. ප්‍රේමතෝ ජායති සෝකෝ හැම දුකකටම මුල මොකක්ද කියලා භාගතුන් වහන්සේ වදාලා. හැම දුකකටම මුල මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. හැම දුකකටම මුල ප්‍රේමය ආදරය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා මේ සසර නැවත නැවත උපදින්නේ මොකද? ආදරය කියන කාරණාව මත. මිනිසුන් අතරත උපදින්නේ ආදරය කියන කාරණාව මත. තිරිසනුන් අතරත උපදින්නේ ආදරය කියන කාරණාව මත. මිනිසුන් අතර උපදිනවට වඩා මේ ආදරය කියන කාරණාව මත තිරිසනුන් අතරත ගිහිල්ලා උපදින්න තියෙන අවස්ථාව වැඩි. ආදරය නිසා තමයි තිරිසනුන් අතරත උපදින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් අපි ඉතින් අස් කරන්න ඕන දෙයක් තමයි මේ ආදරය කරනවා කියන මානසික හැඟීම. මේ පුංචි හාමුදුරුවන්ට ඕන මේ තමන් ගැන හදාගෙන තියෙන ආදරය අම්මගේ හිතින් අයින් කරන්න. ඒක ඔළුව අත ගාලා කිව්වට කරන්න බෑ. ඒක ඔළුව අත ගාලා කිව්වට කරන්න බෑ. ඇයට සංවේගයක් උපදවන්න ඕන. සංවේගයක් උපදවන්න ඕන. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දවසේ හිටියා එක හාමුදුරු නමක්. ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ දෙස්සම බලාගෙන හිටපු හාමුදුරුව.
උන්වහන්සේ මොන වෙලාවකදවත් බුදුහාමුදුරන් වහන්සේගෙන් අයින් වෙලා ගියේ නැහැ. හැම වෙලාවෙදිම බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන පැවිදි වුණේ බුද්ධ රූපේ බලන් ඉන්නමයි උන්වහන්සේ පැවිදි වුණේ. භාගතුන් වහන්සේ නැවත නැවත කියනවා මේ රූපය දිහා බලාගෙන හිටියට අඳුන ගන්න හම්බ වෙන්නේ නැහැ ධර්මය. මේ රූපය වයස්ගත වෙන්නත්. මේ හාමුදුරන්ට කියනවා මේ රූපය වයස්ගත වෙන එකක්. මේක දිහා බලාගෙන හිටියා කියලා කවදාවත් අවබෝධ කරගන්න බෑ. ඒ නිසා Taman ළඟින් නික්මෙන්න ඉවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අර හාමුදුරන්ට කියනවා. යන්නේ නැති තැන බුදුරජාණන් වහන්සේ සැර කරනම විදිහට කතා කරලා ඒ හාමුදුරන් ඉවත් කරන්නේ. ඒ නරකකට තරහකට නෙවෙයි අවබෝධයට පමනවන්න. මේ පුංචි හාමුදුරුවෝ අම්මට අර විදිහට කියන්නේ නරකකට නෙවෙයි. අම්මට මේ ලෝකෝත්තර මාර්ගය පෙන්වලා දෙනවා කියන අදහසිනුයි ඒ විදිහට කිව්වේ. අම්මගෙන් ඇහුවා තාමත් බැරි වුණාද ඇහුවා. ඔය දරුවෝ කියලා හිතට අරන් ඉන්න හැඟීම ඔතනින් උගුල්ලලා දාන්න තාමත් බැරි වුණාද කියලා ඇහුවා. ඇයට තිබුණ ලොකුම බැඳීම ඒක. දරුවා කියන බැඳීම. වෙන දෙයක් ඇයට ජීවිතේ තිබුණේ නෑ. අනේ සේරම දේවල් ඇයට හිතින් අත්හැර ගන්න පුළුවන්කම තිබුණා. ඒත් මේ දරුවා කියන බැඳීම හිතින් අත්හැර ගන්න ඇයට අමාරු වුණා. ඒ නිසා තමයි මේ පිණ්ඩපාතේ වඩිනකොට ඇය දරුවට හොරෙන් පිටිපස්සෙන් යන්නේ. අර දරුවා කියන බැඳීම හිතින් අත්හැර ගන්න බැරි වුණ නිසා. නමුත් මේ වචනය පිට වෙනකොට ඇගේ පපුව ගැහිලා ගියා. මේ දරුවගේ කටින්ද මට මෙහෙම කිව්වේ. මේ දරුවගේ කටින්ද මට මෙහෙම කිව්වේ. මහාන වෙලා දැන් කොච්චර දවසක්ද තාමත් බැරි වුණාද? ඔය ළමයා කිය පස්සෙන් යන එක නතර කරගන්න තාමත් බැරි වුණාද අම්මේ කියලා. මේ ළමයාගේ කටින්ද මට මේක කිව්වේ කියලා අර අම්මට සංවේගයක් ඇති වුණා. හිතට ලොකු දුකක් ඇති වුණා. දරුවා මට මෙහෙම කිව්වද කියලා. ඇය කල්පනා කළා. තවත් මම මේ පස්සේ යන එක තේරුමක් නැහැ. ඒ නිසා දරුවට දරුවගේ ජීවිතය ගත කරන්න ඇරලා මම මගේ මහාන ජීවිතේ ඉහළට යනවා කියලා තීරණය කළා. තීරණය කරලා ඇයි නොපමාව කුසල් වැඩුවා. නොපමාව කුසල් වඩන උපකාර උනේ ඇත්තටම අර දරුවගේ වචන. දරුවා එහෙම කිව්වේ නැත්නම්, ඒ විදිහේ වචනයක් කිව්වේ නැත්නම්, ඒ අම්මා හැමදාම අර දරුවා පස්සෙම යනවා දරුවා කිය. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ වචන කිව්වට පස්සේ ඇගේ කල්පනාවට ආව තනියෙන් ඉන්නකොට දරුවෝ කියලා කොච්චර මං වදලැද්ද මේ බඩින් කියලා. ඇගේ කල්පනාවට ආවා ඉපදුන ජීවිතවලදී මම දරුවෝ නමින් කොච්චර මගේ බඩින් වදලැද්ද. මනුස්ස ජීවිතයේදී විතරක් නෙවෙයිනේ බඩින් දරුවෝ වදන්නේ. මේ තිරිසන් ලෝකවල සතාසිව්පාවවල ඉපදිලා ඉන්න සත්තුත් මොන තරම් වදනවද දරුවෝ බඩින්. සමහර සත්තු මාස 3න් 3ට. සමහර සත්තු මාස 3න් 3ට එක පැටියා දෙන්න නෙවෙයි. සමහර සත්තු පැටවු 10 15 දානවා. ඊටත් වඩා වැඩිපුර දාන සත්තුත් ඉන්නවා. කැස් බෑවෙක් වගේ ගත්තොත් එහෙම ඒ අම්මා කෙනෙක් එකපාර බිත්තර 200ක් විතර දානවා. එකපාර පැටව බිත්තර 200ක් විතර දානවා. අර අම්මා කල්පනා කරනවා මේ සංසාරේ මොන තරම් දරුවෝ කියලා මගේ බඩින් වදලා තියෙනවද. ඒත් ඒක තැනකවත් ඇත්තටම මට දරුවෝ හම්බ වුණේ නැහැ. අපිටත් එහෙම තමයි. අපිටත් මේ එකම තැනකවත් ඇත්තටම දරුවෝ හම්බ වෙන්නේ නැහැ. හැම තැනකම తాවකාලික හැඟීමක්, තාවකාලික බන්ධනයක් හදා ගන්නවා. ඒක අතහැර ගන්න නැතුව ඒක හිතේ තියාගෙන මැරෙනවා. ඒ මැරෙනකොට ආපහු නැවත ඒව අතරතම උපදින්න වැඩ සැලසෙනවා. කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අම්මා හොඳට අප්‍රමාදී වුණා හිතින්. අප්‍රමාදී වෙලා කල්පනා කළා. මගේ හිතේ තියෙන මේ හැම බැඳීමක්ම හිතින් අත්හැරලා දැම්මනම් සැනසෙල්ල එතන තියෙනවා කියලා. එදා හවස ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට මේ අම්මත් බණ අහන්න ගියා. කුමාර කාශ්‍යප මාතාවත් බණ අහන්න ගියා. එදා ධම්සභා මණ්ඩපයේදී භාග්‍යතුන් වහන්සේ මාතෘකා කළේ අත්තාහි අත්තනෝනාතෝ කියන ගාථා දේශනාව. මහණෙනි, අපිට අපේ ජීවිතවල අරය මෙයා ඉන්නවා කියලා අපි හැඟීමක් හදාගෙන හිටියට, හිතාගැන්මකින් හිටියට අත්තාහි අත්තනෝනාතෝ කියලා දේශනා කළා. තමන්වත් නෑ මහණෙනි කියලා. මහා ගැඹුරු ධර්ම කාරණාවක්. මහා ගැඹුරු ධර්ම කාරණාවක්. තමන්වත් නෑ කියන කාරණාව මහා ගැඹුරු ධර්ම කාරණාවක්. මතු පිටින් ටිකක් අපි ලිහා බලනකොට අපි තමන් කියලා අරගෙන තියෙන්නේ ඇත්තටම මේ කණ්ණාඩි ඉස්සරහට ගියාම පේන රූපේ. නේ මම කියලා අඟවගෙන තියෙන්නේ, තමන් කියලා අඟවගෙන තියෙන්නේ. අපි මේ කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ පේනවා අපේ රූපය. අපි ඒක තමයි මේ තමන් කියලා අඳුන්වගෙන තියෙන්නේ. අපි මේ ජීවිතේ වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ කණ්ණාඩි ඉස්සරහට ගියාම පේන තමන් නමින් මම නමින් අඳුන්වාගත්ත රූපේ පැවැත්මට අපි හරියට මහන්සි වෙනවා. තේරුණාද කියන්නේ? ඔය කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ අපිට පේන ප්‍රතිබිම්බයට අපි හරියට මහන්සි වෙනවා. පීරන්න මහන්සි වෙනවා, නාවන්න මහන්සි වෙනවා, කවන්න මහන්සි වෙනවා, පොවන්න මහන්සි වෙනවා, නිදි කරවනවා, අන්දවනවා, වාඩි කරවනවා, නැගිටවනවා, අරගෙන යවනවා. එක එක જાතිය අපි ඒ රූපෙට මහන්සි වෙනවා.
අය අපි ඔය රූපෙට මහන්සි වෙනවා. ඔය රූපෙට පොඩි හරි නරකක් වෙනවට අපි කැමති නැහැ. කූඹියෙක් කනෝ වගේ වේදනාවක් ආවත් අපිට එන්නේ මොකද්ද? ඔය අපිට කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මම කියලා අඟවගත්ත රූපයට කූඹියෙක් විදිනවා. කූඹියෙක් විදිනකොට එන්නේ ස්පර්ශයනේ. ඒක කාය ස්පර්ශයනේ. රූපයක් පේනකොට මොන ස්පර්ශයද? ඒක එන්නේ ඇහැටනේ. රූපයක් පේනකොට ඒක චක්කු ස්පර්ශය. ශබ්දයක් ඇහෙනකොට මොන ස්පර්ශයද? ඒක සෝත ස්පර්ශය. සෝත කියලා කියන්නේ කනට, චක්කු කියලා කියන්නේ ඇසට. නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට ඒක ගාහන ස්පර්ශය. මේ ඇඟට කූඹියෙක් විදිනකොට ඒක කාය ස්පර්ශය. මේ කාය ස්පර්ශය හැම වෙලාවෙදිම අපි බලාපොරොත්තු වෙන්නේ සතුට උපදින විදිහට ඇති වෙනවා නම් කාය ස්පර්ශය. කූඹියෙක් විදිනකොට අපිට ඇති වෙන්නේ සතුටක් නෙවෙයි. කූඹියෙක් විදිනකොට අපිට ඇති වෙන්නේ කේන්තියක්. අර කූඹියා විදින තැනදී එන කේන්තියට ඒ කියන්නේ ස්පර්ශය. කූඹිය විදින එක ස්පර්ශය, කයට දැනෙන ඒ ස්පර්ශය අපි පිට කරන්නේ කොහොමද? අර කූඹියට ගහලා මරලා පිට කරන්නේ අපි. එතකොට මේ රූපේට පොඩි දෙයක් වෙනවටවත් අපි කැමති නෑ. බලන්න ඕන මේක ටික කාලයක් යනකොට මේක ඉතින් උඩින් පල්ලෙන් කෙස් ගස් එහෙම ඉදෙන්න ගන්නවනේ. කවදාවත් හිතපු නැති දේවල් වෙනවා මේක. කවදාවත් හිතපු නැති දේවල් වෙනවා මේකට. අපි තරුණ වයස ගත කරනකොට අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. අත්තම්මව කොච්චර වාර ගානක් අපි අපේ ඇස් දෙකට දැකලා තියෙනවද? ඒ අත්තම්මව දකින හැම වාරයකදීම අපිට පේනවනේ අත්තම්මගේ කෙස් වැටිය. පීරන හැම සැරයකදීම එයාගේ කෙස් ගස් වැඩිපුර ප්‍රමාණයක් ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන කෙස් ගස් අතරත වැඩිපුර තියෙන්නේ කාල වර්ණයට හුරු කෙස් ගස් නෙවෙයි, ශ්වේත වර්ණයට හුරු කෙස් ගස්. ඒ කියන්නේ සුදු පාට කෙස් ගස්. ඒ අර කාල වර්ණයට හුරු කෙස් ගස් ඇති තරුණ වයස තුල කවදාවත් හිතෙනවද මගේ කෙස් වැටියත් අර අත්තම්මගේ කෙස් වැටිය වගේ කහ වෙලා යනවා කියලා? කවදාවත් එන්නේ නැහැ කල්පනාව. එහෙම එනම නම් ඉතින් මේ ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු කරන කායගත සතිය වඩන, කායානුපස්සනාව වඩන, සතිපට්ඨානයට හිත පුරුදු කරපු වෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි අර කෙස් වැටිය ගැන ගන්න හදන මාන්නය ප්‍රහීන වෙන්නේ. කායානුපස්සනාව වඩන කෙනෙකුට විතරයි කෙස් වැටිය ගැන ගන්න හදන මාන්නය ප්‍රහීන වෙන්නේ. එහෙම නැත්නම් කෙස් වැටිය ගැන ගන්න හදන මාන්නය ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ මාන්නය නිසා තමයි අපිට මොන වෙලාවකදීවත් හිතෙන්නේ නැති මේක ඉදෙනවා කියලා අපිට හිතෙන්නේ. මේක ගැලවෙනවා කියලා අපිට හිතෙන්නේ. තට්ටේ පෑදෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට එහෙම කවදාවත් හිතෙන්නේ නැහැ. ඒ හේතුව මේ රූපයට වෙන දේ ගැන ඇති අවබෝධය ගොඩක් අඩු නිසා. මම කියලා අපි අර රූපය තමන් කොට ගත්තත් මේ රූපය වේගෙන් තමන්ගේ අවනත භාවයෙන් මිදෙනවා කියලා අපිට කල්පනාවට ගන්න තරම් සිහිය මදි. සිහිය මදි. ඒ කියන්නේ භාවනාවට හිත පුරුදු පුහුණු වෙලා මදි. ඒකට කියන්නේ කායගත සතිය, කායානුපස්සනාව. ඒ කායානුපස්සනාව වඩන්න ඕනේ. ඉතින් මාර්ගඵල ලබන්න කවුරු හරි කැමති වෙනවා නම් නිකම්ම නම් බෑ. වැඩක් තියෙනවා කරන්න. නිකම්ම බෑ. බුදුන් වැන්දට බෑ. බුදුන් වැන්දට මාර්ගඵල ලබන්න බෑ. මල් පූජා කරාට මාර්ගඵල ලබන්න බෑ. ඒව ඉතින් ඕන තරම් කට්ටිය කරනවා. අපි විතරද බුදුන් වඳින්නේ? අපි විතරද මල් පූජා කරන්නේ? ඒව ඕන තරම් කට්ටිය කරනවා. අනික ආගම්වල අයත් බලන්න ඕන සම අපිට වඩා මල් පූජා කරනවා මේ Hindu අය දෙවියන්ට. ඉන්දියාව ගිහිල්ලා බලන්නකෝ අක්කර දහස් ගණන් දාස් මල් වතු. අක්කර ගණන් සමහර තැන ගැට පිච්ච මල් වතු. ඒක මොනවටද දෙවියන්ට පූජා කරන්නේ? මල් පූජා කරා කියලා මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න නම් අපි මේ සතර සතිපට්ඨානයට අයත් එක කොටසක් හරි වඩන්න ඕනේ. කායානුපස්සනාව හරි කමක් නෑ වඩන්න ඕනේ. එහෙම වැඩුවේ නැතොත් අපිට මේ මම ඉන්නවා කියලා අරගත්ත මේ වැරදි කල්පනාව හිතින් දුරු වෙන්නෙම නැහැ. ඉන්නවා කියන කල්පනාවට වඩා අපි මේ කායානුපස්සනාවෙන් ඇඟ දිහා බලනකොට අපිට පේනවා මෙතන වේගෙන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. තියෙනව නෙවෙයි. අපි දැනට කියන්නේ ඇඟ තියෙනවා කියලා. ඒ ධර්ම මාර්ගෙන් අපි හොයනකොට අපිට පේනවා ඇඟ තියෙනව නෙවෙයි වේගෙන් මෙතන ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. මොන වගේ ක්‍රියාත්මක වීමක්ද ඇඟේ සිද්ධ වෙන්නේ? රූප කලාපවල ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඒ රූප කලාපවල ක්‍රියාත්මක වීම කොහොමද සිද්ධ වෙන්නේ? වේගෙන් ඉපදෙනවා, වේගෙන් බිඳෙනවා. එක තප්පරයක්වත් අතෑරෙන්නේ නැතිව මේ ඇඟේ රූප කලාප වේගෙන් ඉපදෙනවා, වේගෙන් බිඳෙනවා. අන්න ඒ රූප කලාපවල ඉපිද බිඳී යෑමේ ප්‍රතිඵලය ඇහැ පේන්නේ නැතුව යනවා, කන නැසී යනවා, කෙස් පැහි යනවා, යාගන්නේ ගන්න බැරි වෙනවා. අර මම කොටගත්ත රූපය වේගෙන් මොකද වෙන්නේ? බිඳී යෑමකටපත් වෙනවා. ආන්න කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔළුව පීරනකොට හිතන්න මේ ඉස්සරහා පේන මම කොටගත් රූපය ඉන්නවා කියලා හිතනව නෙවෙයි, මේක වේගෙන් බිඳී යෑමකටපත් වෙනවා කියන කල්පනාව ගන්න පුළුවන් නම් ඒ කායගත සතිය. බුදුරජාණන් වහන්සේ මේ කුමාර කාශ්‍යප හාමුදුරන්ගේ අම්මා ප්‍රධාන කොට ඇති පිරිසට වදාළ අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. මේ තරම් ආදරෙන් රැක බලා ගන්න රූපයක් කවදා හරි දවසක Tamanට අහිමි වෙනවා නම්
මේ තරම් ආදරෙන් රැකබලා ගන්න රූපයක් කවදා හරි දවසක Tamanට අහිමි වෙනවා නම් අහිමි වීම තමයි ධර්මතාවය කියලා අපි නැවත නැවත හිතට පැහැදිලි කරවන්න ඕන. අහිමි වීම ධර්මතාවයයි කියලා නැවත නැවත හිතට පැහැදිලි කරවන්න ඕන. මේ Taman කොටගත්ත රූපය කවදා හරි දවසක Tamanට අහිමි වෙනවා. හරියට මොන වගේද? සර්පයෙක් හැවෑරලා යනකොට ආපහු ඒ අරපු හැව දිහා සර්පයා බලන්නේ නැහැ වගේ හිත මේ රූපය අත්හැරලා යනවා. ඒ අත්හැරලා යන තැනදී මේ මම නඩත්තු කරපු රූපය, මේ මම බලාගත් රූපය, මේ මම කවපු පවපු නිදි කරපු රූපය කියලා එක මොහොතක්වත් නැවත හැරිලවත් බලන්නේ නැතුව රූපෙන් හිත අස්සෙලා මේ රූපය පොළවටපත් වෙනවා. කවදා හරි දවසක. ඉතින් ඒකට වයස් ભેදයක් නැහැ. සමහර තැනක වයසින් ඉහළ අයත් වයසින් අඩු අයත් මේ දෙපැත්තෙම අය මේ தත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ රූපය මම කොට ගැනීම වැරදි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා තමන්ට තමන්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාව ඇසුරු කරන ධර්මානුශාසනාව සිද්ධ කළ නිමාවටපත් වෙනකොට කුමාර කාශ්‍යප මාතාව ප්‍රධාන කොට ඇති ධම්සභා මණ්ඩපය තුළ ධර්ම ශ්‍රවණය කළා බොහෝ පිරිසක් එදා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වා හිතගෙන ගියා. එයින් මෙපිට හිටිය බොහෝ උදවිය තවදුරටත් ධර්ම කරුණු කාරණා හරහා අවබෝධයෙන් හිත ඉහළටපත් කරගත්තා. අද මේ උතුම් ධම්සභා මණ්ඩපය තුළ පුරාහෝරාවකට ආසන්න කාලයක් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ ආත්ම වග්ගයට අයිති වෙන අත්තාහි අත්තනෝ නාතෝ කියන ගාථා දේශනාව ඇසුරු කරගෙන මේ ආයතන දමනය කරගන්න යම් කෙනෙක් දක්ෂ වෙනවද? ඒ ආයතන දමනය කරගන්න දක්ෂ වෙන කෙනා ඊටාම දුර්ලභව ලබන්නට තියෙන පිහිට පිළිසරණ ලබනවා. මේ මාර්ගඵල පිහිට මාර්ගඵල පිළිසරණ ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ මාර්ගඵල තියෙන්නේ කොහෙද? මේ මාර්ගඵල තියෙන්නේ ආයතන 6 විදර්ශනා කිරීම තුලයි කියලායි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කිරීම කරන්නේ.